මං කියන්නේ මේ තාත්තෝ ඉඳලා තියෙනවද? මතකද දවසක? ඒ තාත්තගේ තිබ්බා වැදලා තියෙනවද? ඔබ දන්නවද? පිටේ තියාගෙන අස්සය පත්තල කරේ තියාගෙන ලුණු වලගෙන ගිහින් පොඩි කාලේ දුන්නු ආදරේ. තොරක් බැලුවනම් බලපු වැඩිම තොරක් බැලුවේ තාත්තගේ කරේ නැගලා. ගොඩක් මොකටද කාරණා? තරුණේ තාත්තගේ ආදරයට වෛර කරපු තරුණේ. ඒ තරුණයා තාත්තා රිමෝට් එක අරගෙන මේ තරුණයා ටීවී බලලා වෙනතනකින් කිව්වොත් බයිනොල් තියපන් හරියට රිමෝට් එක එතනින්. පාපිස්ස වැරදුනම් හරියට අවදකම් පාපිස්ස කියලා බයිනවා. පොඩි දෙයක් කෑ ගහනවා. අම්මට කියනවා හොදන්න එපා උදේ ඉඳන්. හොදගන්න තනියෙන්. මේ තරුණයා හිතනවාද? මේ කියන්නේ තරුණයා ඉගෙන ගන්න කාලේ හිතනවාද? අනේ අද නම් අද්දිර කැඩියක් කියලා තාත්තා. අද නම් මොකක් හරි බයන් කියලා හිතනවා තාත්තා. එච්චරක් තාත්තට වෛර කළා. හැම දෙයකටම බයිනවා තාත්තා. ඔයාලා දැකලා තියෙනවද තාත්තගේ අත්තර තියෙන කරගෙන? තාත්තගේ දැන් තියෙන කරගෙන දැකලා තියෙනවද? අත ගාලා තියෙන මේ කරගෙන. සමහර වෙලාවට තාත්තා මැරෙනකන් තාත්තගේ දුක දන්නේ නැහැ ඔයගොල්ලෝ. ඒ යුතුයකම අපිට අමතක වෙලා තියෙනවා. ඒ අමතක වෙච්ච යුතුයකම දැන් මතක් කරගන්න හොඳම කාර්යය. මං කියන්නේ ඔබට අමතක වෙච්ච ආදරේ දැන් මතක් කරගන්න. තාත්තා යුතුයකම් ඉවර කරන්න. ගුරුවරියා ගෙදර හම්බ වෙච්ච බැල්ලිගේ පැටව ටික සෝපයකින් තියලා තාත්තව දැම්ම බලු කූඩුවට. බල්ලෙකුට වගේ සැලකුවේ. බුදුන්ට ඇදලා කියන්න තාත්තට ආදරේ කරන්න. මේ බණ කියන මගේ තාත්තා මම පහවස් ඉඳි බැලුවේ.